හලෝ ගුටන් ටාක් සුබ දවසක් ඔයාලට කාලෙකට පස්සේ ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Learn German with සිංහල මගේ YouTube channel එකත් එක්ක අද කරන්න යන්නේ ඔයාලට 20 වෙනි පාඩම Lektion 20 Lektion 20 20 වෙනි පාඩම විදිහට මම තෝරගත්තේ ඔයාලට කොහොමද අපි වෙලාව කියන්නේ කියලා දෙන්න. ඒ සම්බන්ධව තියෙන වචන ටිකක් අපි මුලින්ම බලමු. decide කාලය කාල decide Die Uhren ඔරලෝසුව Die Uhren මේක අපි වෙලාව ටයිම් එක කියන්නත් ඌව කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ Die Uhren ඔරලෝසුවට කියන්නේත් ඌව කියලාම තමයි Die Woche සතිය Eine Woche hat 7 Tage සතියකට දින 7ක් තියෙනවා Der Tag, die Tage. දවස් දින. Ein Tag hat 24 Stunden. දවසකට පැය 24ක් තියෙනවා. Die Stunde. පැයවත්. Eine Stunde hat 60 Minuten. පැයකට විනාඩි 60ක් තියෙනවා. Die Minuten. මිනිත්තුව. Die Minuten. Eine Minute hat 60 Sekunden. මිනිත්තුවකට තප්පර 60ක් තියෙනවා. Die Sekunde. තප්පරය. Die Sekunde. හරි. දැන් යමු අපි අපේ පාඩමට. ඒ කියන්නේ වෙලාව කියන විදිය බලමු අපි. ජර්මන් වලදී අපි සිංහල වලදී කියනවට වැඩිය ටිකක් වෙනස්. සම්මත ක්‍රමය අසම්මත ක්‍රමය කියලා දෙකක් තියෙනවා. Inofficial site, official site. අපිටත් තියෙනවනේ. අපිටත් එහෙම තියෙනවා. හැබැයි අපි කියන විදියට වැඩිය එයාලා කියන විදිය වෙනස්. official site ගත්තට පස්සේ අපි අර inofficial site වල 1යි කාලය 1ට 5යි එහෙම කියනවනේ. හැබැයි official site එකේදී අපි 1:00 1:45 එහෙම. හැබැයි මෙයාලගේ official site එකේදී මෙයාලා කියන්නේ 24 පැය. ඒ කියන්නේ 24 පැය මේ ෆෝමැට් එකට තමයි යාලා කියන්නේ. ඒක පාඩමේදී ඔයාලට එලේ අනිත් වගේම ඉන්ऑෆිෂියල් සයිට් එකකුත් තියෙනවා. යාලා සම්මත ක්‍රමයකටත් වෙලාව කියන ක්‍රමයක් තියෙනවා. ඒක අපි පස්සේ බලමු. අද අපි කරන්නේ ඔෆිෂියල් සයිට් එක ගැන. කියන්නේ අපි ඔෆිෂියල් සයිට් එකේදී කොහොමද වෙලාව කියන්නේ සම්මත ක්‍රමයේදී අපි කොහොමද වෙලාව කියන්නේ කියන්නේ ගරු කරලා කියන්න ඕන කෙනෙක්ට යාළුවන්ට වගේ නම් අපි කියන්නේ ඔෆිෂියල් සයිට් එකේනේ. එතකොට මෙයාලගේ මේ ඔය ගරු කරලා කියන්න ඕන තැනකදී එහෙම මේ ක්‍රමය තමයි පාවිච්චි වෙන්නේ. මේ ක්‍රමය නම් ලේසි. මතක තියාගන්න එහෙම හරි ලේසි. අපි මුලින්ම කාගෙන් හරි වෙලාව අහන විදිය ඉගෙන ගමුකෝ. Wie spät ist es? වෙලාව කීයද? ඒ වගේම අපිට අහන්න පුළුවන් wie viel Uhr ist es? වෙලාව කීයද? පිට උත්තර විදියට දෙන්න පුළුවන් es ist 1 Uhr. වෙලාව පෙරවරු 1යි. මෙතනදී මම සිංහලෙන් දානකොට පෙරවරු කියලා දමලා තියෙනනේ. එයාලගේ පෙරවරු පස්වරු අඳුර ගන්න ක්‍රමය තමයි අර 1 Uhr එහෙම කියලා කියනකොට මේ එයාලා 24 පැය ෆෝමැට් එකකටනේ කියන්නේ. එතකොට එයාලට පෙරවරු පස්වරු අඳුර ගන්න එක ප්‍රශ්නයක් නෙමෙයිනේ. අපේ ඉතින් දැන් මෙහෙම දැම්මම මම ඔයාලට අර හොඳට ක්ලියර් වෙන්න ඕන නිසා තමයි පෙරවරු කියලා දාලා තියෙන්නේ. Es ist 2 Uhr. වෙලාව පෙරවරු 2යි. Es ist 6 Uhr. වෙලාව පෙරවරු 6යි. Es ist 10 Uhr. වෙලාව පෙරවරු 10යි. Es ist 12 Uhr. වෙලාව මධ්‍යහන 12යි. Es ist 13 Uhr. දැක්කනේ. එයාලගේ පස්වරු කියන්නේ අර 13. ඒ විදිහනේ අපි 13යි දැන් වෙලාව 13යි එහෙම කියන්නේ නැහනේ. එයාලගේ ඔෆිෂියල් සයිට් එකේදී එයාලා කියන්නේ එකට පස්වරු ඉඳන් 13 14 එහෙම යනවා. Es ist 13 Uhr. වෙලාව පස්වරු 1යි. Es ist 15 Uhr. වෙලාව පස්වරු 3යි. Es ist 20 Uhr. වෙලාව පස්වරු 8යි. Es ist 0 Uhr. වෙලාව මධ්‍යම රාත්‍රී 12යි. ඒ විදිහට තමයි යාළගේ ඔෆිෂියල් සයිට් එක කියන විදිය යන්නේ. ඒ වගේම අපි දැන් අර විනාඩි
පැයත් එක්ක විනාඩි කියන විදිහත් පොඩ්ඩක් ඉගෙන ගමු. Es ist 1 Uhr 5. Es ist 1 Uhr 5. එතකොට මෙතනදී අර Uhr කියන එකට කලින් දාන්නේ පැය ගන්න. පැය වලින් 1 නම් 1 2 නම් 2 එහෙම. එතකොට Uhr වලට පස්සේ තමයි අපි විනාඩි ගන්න දාන්නේ. Es ist 1 Uhr 5 වෙලාව පස්වරු 1යි. Es ist 1 Uhr 10 වෙලාව පස්වරු 1:10යි. Es ist 1 Uhr 15 වෙලාව පෙරවරු 1:15යි. Es ist 1 Uhr 20 වෙලාව පෙරවරු 1:20යි. Es ist 1 Uhr 25 වෙලාව පෙරවරු 1:25යි. Es ist 1 Uhr 30 වෙලාව පෙරවරු 1:30යි. Es ist 1 Uhr 35 වෙලාව පෙරවරු 1:35යි. Es ist 1 Uhr 40 වෙලාව පෙරවරු 1:40යි. Es ist 1 Uhr 45 වෙලාව පෙරවරු 1:45යි. Es ist 1 Uhr 50 වෙලාව පෙරවරු 1:50යි. Es ist 1 Uhr 55 වෙලාව පෙරවරු 1:55යි. මේ විදිහට තමයි අර ඔක්කොම යන්නේ. Es ist 2 Uhr 55, es ist 2 Uhr 30 ඒ විදිහට තමයි ඉතින් වටේටම කරකෙන්නේ කොටලොස්සුව. අපි තව උදාහරණ ටිකක් බලමුකෝ. Es ist 2 Uhr වෙලාව පෙරවරු 2යි. හරිද? Es ist 13 Uhr 15 වෙලාව පස්වරු 1:15. Es ist 15 Uhr 30 වෙලාව පස්වරු 3:30යි. Es ist 15 Uhr 52 වෙලාව පස්වරු මෙතන මිස්ටේක් එකක් තියෙනවා. 15 නෙමෙයි 17. 15 කියන්නේ 3නේ. පොඩි මිස්ටේක් එකක් ගිහින් තියෙනවා. සමා වෙන්න ඕන. මෙතන නිවැරදි වෙන්න ඕන 17 Uhr. 17 Uhr 52 වෙලාව පස්වරු 52යි. ඩංක. අද පාඩම මේක තමයි. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයාලා මේක බලන වෙලාව කමෙන්ට් කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඩංක. චූස්. Auf Wiedersehen.